මැටිල්ඩා ලොයිසෙල්. ඇය දෛවයේ අතපසුවීමකින් ලිපිකරු පාවුලක උපත ලැබූ අතිශය රූපවත් තරුණියක්. ඇයට දායාද කියලා දේවල් තිබුණේ නැහැ. ඒ වගේම උසස් සමාජයකට යන මාවතක් තිබුණෙත් නැහැ. අවසානයේ ඇයට සිද්ධ වුණේ අධ්‍යාපන අමාත්‍යංශයේ සුළු ලිපිකරුවෙකුගේ බිරිඳක් වෙන්න. ඒ නිසා මැටිල්ඩා තමන්ගේ සරල ජීවිතය දිහා බැලුවේ ගොඩක් පිළිකුලෙන්. ඒ කිලිටු බිත්ති, දිරාගිය පුටු, අවලස්සන තිරරෙදි. සාමාන්‍ය ගැහැණියකට මේවා ප්‍රශ්නයක් නොවුනත් මැටිල්ඩට නම් මේ හැමදේම මහා වදයක් වුණා. ඇය හැමවෙලේම දුක්කුණේ තමන් මීට වඩා සැපවත් ජීවිතයකට උරුමකම් කියන්න ඕන කෙනෙක් කියලා හිතමිනුයි. දැස් පියාගන්නා හැමවෙලේම බැවුනේ වෙනස්ම ලෝකයක්. ලස්සන තිරරෙදි දාපු කාමර, පහන් එළිය, ඒ හැමදේම ඇයට හොදින් මැවිලා පෙනුණා. හරි ෂෝක් සුප් එකක්නේ. මෙච්චර රස වෙන කිසිම කෑමක් නෑ. ඔහු එසේ ප්‍රීතියෙන් පවසද්දී මැටිල්ඩාගේ සිත පියාඹා ගියේ වෙනත් ලෝකයකට. ඇගේ මනසට පෙනුනේ ඔවුන්ගේ කිලිටු බිත්ති නෙවෙයි. දේවලියන්ගෙන් සහ අද්භූත පක්ෂින්ගේ රූපවලින් හැඩවුණු මාලිගාවක්. ඇයට ධනවත් මිතුරියක් හිටියා. ඇයව මුණ ගැහිලා එන හැම වතාවකම මැටිල්ඩා දින ගණනාවක් හඳා වැළපුණා. තමන්ට නැති දේවල් මිතුරිය සතු බව දකිද්දි ඒ වේදනාව නිසා ඇයව බැලීමට යාමද නතර කරලා දැම්මා. නමුත් එක්තරා හැන්දෑවක අපූරු සිදුවීමක් වුණා. දෙදෙනාටම සාදයකට යන්න ඇරයුම් පතක් ලොයිසල් අරගෙන ආවා. ඔන්න ඔයාට බඩුවක් තියෙනවා. මේකෙන් මට මොකක් කරන්න කියලාද කියන්නේ? ඇයි අනේ මං හිතුවේ ඔයා සතුටු වෙයි කියලා. ඔයා කොහෙවත් යන්නෙත් නැහනේ. අනික මේක ගොඩක් අමාරුවෙන් ගත්තේ. ලිපිකරුවන්ගෙන් ටික දෙනෙක්ට විතරයි ලැබෙන්නෙත්. ඔයාට පෝසත් බලා ගන්නත් පුළුවන් වෙයි. ඉතින් මට ඇදගෙන යන්න මොනවද තියෙන්නේ ඔය වගේ තැන්වලට? ඊට බලන්න යනකොට ඇදගෙන යන එක තියෙන්නේ. මට නම් ඒක හොඳයි. මොකද මේ වාට වෙලා තියෙන්නේ? මුකුත් නෑ. මට ඇදුමක් නෑ. ඒ නිසා මට ওই පාටියට යන්න බෑ. ගැලපෙන චාම් වෙන ගමනකටත් යන්න පුළුවන් ඇදුමකට කීයක් විතර යයිද? ස්ථීරවම මට කියන්න බෑ. ඒත් තරංකු 400ක් විතර යයි. ඒක ඇහුවහම නම් ලිපිකරුවා සුදු මැලි වුණා. 400ක්? මම තුවක්කුව ගන්න එකතු කරපු ගානට හරියටම සමාඩයිනේ. හරි. මම ඔයාට රැංකු 400ක් දෙන්නම්. ලස්සන මැදුමක් ගන්න උත්සාහ කරන්න. උත්සව දිනය ලන් වෙලා ඇදුමත් සූදානම් වී තිබුණත් මැටිල්ඩා නම් දුකින් තමයි හිටියේ. ඒ බව දැනගත් ලොයිසල් එක්තරා හැන්දෑවක ඇයට කතා කළා. මොකද දැන් ඔයාට වෙලා තියෙන්නේ? දවස් 3ක වෙලේ ඉඳන් ඔයා ටිකක් අමුතු විදියටනේ ඉන්නේ. මේ දවස් ටිකේම මම කල්පනා කළේ කනේ කරේ දාගෙන යන්න ආභරණයක්, මැණික් ගලක් කියලා මුකුත්ම නැහැ. මං නිකම් මුකුත්ම නැති එකියක් වගේ පෙයි. පාටියට යන්න නැතුව ඉන්නවා නම් හොඳයි කියලාත් හිතනවා දැන් නම්. මල් ටිකක් ගහගන්නකෝ. රැංකු 10ක් දුන්නාම හොඳ ලස්සන රෝස මල් 2-3ක් ගන්න පුළුවන් වෙයි. පෝසත් ගෑනු මැද්දේ දුප්පත් විදිහට ඉන්න එක තරම් ලැජ්ජ නැති වැඩක් තවත් නැහැ. ඔයා කොච්චර මෝඩයිද? ගිහින් ඔයාගේ යාළුවා ෆොරෙස්ටියර් නෝනාගෙන් ඉල්ල ගන්නකෝ කනට කරට දාගා ගන්න මොනා හරි. පස්සේ දෙනකම්. ඇත්තනේ නම් මට එහෙම එකක් ගැන කල්පනාවක් උනේම නැයනේ. ඒට පසුදිනම මැටිල්ඩා තම මිතුරියව බැලීමට ගියේ තමන්ට සිදුවී ඇති දුෂ්කරතාවය පැවසීමටයි. මේ වගේ ඔයාට ඕන එකක් තෝරගන්න. වෙන ආභරණ මුකුත් නැද්ද අනේ? ඇයි මේ තව තියෙන්නේ? හොඳට බලන්නකෝ අනේ. ඔයාගේ හිතට මොකක් අල්ලයිද දන්නේ නැහැ හැබැයි. මේක මට ණයට දෙන්න පුළුවන්ද? මේක විතරමයි ඉල්ලන්නේ. ඔකත් වැඩක්ද?
අරන් යන්නකෝ ඉතින්. ඉන්පසු මැටිල්ඩා මේ වටිනා වස්තුවත් අරගෙනම මිතුරියට සමුදී නිවසින් පිටවී ගියා. අවසානයේ උත්සව දිනයක් එළඹුණා. ඔතන හිටපු අනිත් කාන්තාවන්ට වඩා මැටිල්ඩා ගොඩක් රූමත් නිසාම සැමගේම ඇස් ඇරිලා තිබුණේ මැටිල්ඩා දෙසටයි. සියල්ල අවසානයේ මැටිල්ඩා අලුයම 4ට පමණ යළිත් නිවසට යාමට සැරසුණා. එලියට බැස්සොත් හෙම්බිරිස්සාව හැදෙයි. මම ගිහින් කැබ් එකක් අරන් එනකන් ටිකක් ඉන්න. ඇය ඔහුට කන් නොදීම ඉක්මනින් පඩිපෙලින් පහලට බැහැලා පාරට ආවා. නමුත් ඔහුන්ට බොහෝ වෙලාවකින් කුලී රථයක් සොයා ගැනීමට අපහසු වූ නිසා දිගටම කුලී රථයක් සොයමික් ඇවිදගෙන එන්න සිදු වුණා. අවසානයේ ඔවුන් දෙදෙනාම පැරණි පන්නේ අබලන් වූ කුලී රථයක නැග යළිත් නිවසට පැමිණියා. ඇයි මොකද මේ? ඔහුට හිතාගන්න බැරි වුණා ඇයි මෑ අඩන්නේ කියලා. ෆොරෙස්ටියර් නෝනගේ මාලේ නැති වෙලා. මොකක් ඒක වෙන්න බෑ.